හායි ව්ලොගින් බාගී අපි වීකෙන්ඩ් එකක වෙරෝනවල ගියා නොවැම්බර් මාසේ මෙන්න මේ දෙන්නම හොයාගෙන ඉතින් අපි ආව ගමම්ම කොෆී එකකට ගියා හැමදාම වගේ කොෆී එකක් බීලා හරිම ග්ලූමි දවසක් මේ දවස නම් හැබැයි අපි ගොඩක් එන්ජොයි කරා මේ දවස. ක්‍රිස්මස් නිසා හැමතැනම හරිම ලස්සනයි. හැබැයි රෑට තමයි ගොඩක් මේ තැන් ලස්සන. රෑ වෙද්දි නම් අපිට එනර්ජි තිබුණේ නැහැ ඇවිදින්න. ඉතින් අපි උදේම ආපු නිසා දවල් වෙලාවේ හොඳට සිටි එක එක්ස්ප්ලෝර් කරා. ඉතින් නිදුනී ශලෝමිතුයි අපිව වෙරෝන සිටි එකේ ලස්සන තැන්වලට එක්කන් ගියා. ව්ලොග් එකට ලස්සන ෂොට්ස් අරන් දුන්නා. thank you. ඉතින් දැන් මේ අපි යන තැන අපිට අපේ යාළුවෝ කිව්වා හිත පිරිසිදුයි නම් මෙන්න මේ තැන අර තියන්නේ අර උඩ තියන එක ඔළුවට වැටෙනවා කියලා. අපේ හිත පිරිසිදුයි නම්. ඉතින් මුලින්ම මම ගියා. ඊට පස්සේ මාර්කෝ ගියා. ගොඩාක් සෙනග මෙතනින් ගියා. හැබැයි කාගේවත් ඔළුවට මේක වැටුන්නේ නැහැ. ඒ කියන්නේ කාගේවත් හිත පිරිසිදු නැහැ. එක්කෝ ඒක මිත් එකක් වෙන්නේ නැති. හැබැයි දන්නේ බලමු ඉතින්. එහෙම තමයි අපිට දැනගන්න පුළුවන් උනේ. ඉතින් අපි ඒකත් බලලා අපි ගියා ලස්සන ෂොප් එකකට. එතන හරිම ලස්සන දේවල් තිබ්බ ක්‍රිස්මස් එකට. කේක ඩෙකොරේෂන්ස් ගෙවල් වලට ලස්සන දේවල් ගොඩාක් තිබුණා. බලන්නකෝ මෙයා මේ කුරුල්ලව රවට්ටන හැටි. ඉතින් මේ දේවල් දැකලා නම් මට පිස්සු හැදුණා. හරිම ලස්සනයි. ක්‍රිස්මස් කියන්නෙම ඉතින් හරිම අමුතු දෙයක්. මේ දේවල් දකිද්දි හරිම අමුතු ෆීලින් එකක් එනවා. නොවැම්බර් මාසේ වුණත් හැබැයි දැන් මේ vlog එක edit කරද්දි නම් next week ක්‍රිස්මස්. මේක බලද්දි අපි නොවැම්බර් වල තමයි මේ ට්‍රිප් එක ගියේ. නොවැම්බර් මාසේ ටක් ගාලා ගිහිල්ලා. ඉතින් අද දවසම ෆන්. අපි වෙරෝනවල හැම තැනම වගේ ඇවිදින්න ගියා. හැබැයි මම නිදුනීට ගොඩාක් කරදර කරා එක තැනක් බලන්න යන්න. ඒ තැන විතරමයි මේ ට්‍රිප් එක ප්ලෑන් කරපු දවසේ ඉඳලා ට්‍රිප් එක ඉවර වෙනකම්ම ඒ තැන විතරමයි මගේ ඔළුවේ තිබුණේ. ඇත්තටම මම ඒක මං ඔළුවේ ඇඳගෙන හිටපු විදිහට පේනවනේ shopping කරන්න ගියාම හස්බන්ඩ්ලා shopping කරනවා අපිට ඉඳගෙන බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ හැරි පොටර් shop එකට ගියා. අපි අරේන එක ගාවින් ඇවිදගෙන ගියා. මං ගියේ හිටියේ අර ලස්සන තැනට යන්න ගොඩක් හවස් වුණා. හැබැයි මම මගේ ඔළුවේ ඇඳිලා තිබුණ තැන ඇවිල්ලා දවල් වෙලාවක්. හැබැයි හවස් වරුවේ හරිම ලස්සනයි ඒ තැන. බ්ලොග් එකේ බලන්නකෝ ඉස්සරහට. ඊට පස්සේ බලන්නකෝ මේ බොයිස්ලා බොරු වැඩ කරලා අන්තිමට ඉතින් ඒක හරි ගියේ නෑ. අපි බලමු වෙරෝනවල තව අපි කොහෙද ගියේ කියලා.
ඉතින් අද අපිට ලන්ච් එක අපේ යාළුවෝ ගානේ. ඉතින් අපි ලන්ච් එක හොඳට එන්ජොයි කරලා shopping කරලා ඊළඟට යන්නේ මං ආසම තැනට. දවසම ඇවිදලා හරිම මහන්සි. ඉතින් අපි හොටෙල් එකට චෙකින් වුණ ගමන්ම ටක් ගාලා අපි වොෂ් එකක් දාගෙන නිදා ගන්න ආවා. රූම් ටුවර් එකක්වත් ගන්න බැරි වුණා. ඒ තරම් මහන්සි. ඉතින් මේ පහුවදා උදේ නැගිටලා චේන්ජ් එකක් දාගෙන අපි යනවා මූවි එකක් බලන්න. සිංහල මූවි එකක් අපේ යාළුවොත් එක්ක. ඉතින් ඒ මූවි එක බලලා අපි මිලානෝ වලට යනවා ආයිමත්. ඒත් අපි මූවි එක බලන්න යන්න කලින් මෙන්න මේ චර්ච් එකට ආවා. මේ චර්ච් එක මට මාර්කු කිව්වා ඒක ස්පෙෂල් දෙයක් අපි බලන්න යනවා කියලා. ඉතින් අපි ඒක බැලුවා. හැබැයි ඒක මම වීඩියෝ කරේ නැහැ. ඉතින් හරිම ලස්සනයි ඒ චර්ච් එක. ඊට පස්සේ අපි කොෆි එකක් බොන්න ආවා. ඉතින් කොෆි එකක් බීලා අපේ යාළුවෝ දෙන්නවත් මීට් වෙලා එයාලත් එක්ක අපි ෆිල්ම් එක බලලා මිලානෝ යන්න ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මම මේ ව්ලොග් එකට කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඇත්තටම මට ගන්න අමතක වුණා. අපි මූවි එක ඉවර වෙලා ටිකක් රෂ් එකෙන් වගේ තමයි පිටත් උනේ මිලානෝ එන්න. ඉතින් thank you මේ vlog එක බලුවාට. මම ලස්සන winter vlog එකක් ගේනවා. ඒකත් බලන්න. thank you. bye.